ආචාර්යතුමනි දැන් මට අත උස්සලා කියන්න පුළුවන් මම මේ ප්‍රේමී එහෙම නැත්නම් ඔය ප්‍රේමේ එක්තරා සංක්‍රාන්තික අවධියක මම අයිති වෙන પરම්පරාව වැටෙන්නේ මම හිතන්නේ ඔබතුමියත් බොහෝ දුරට මේකට වෙන්නේ නැති. අපි පෙම් හසුන් ලියපු සහ SMS දෙකම ගහපු પરම්පරාවේ මැදින් ගමන් කරන්න හම්බෙලා තියෙනවා සර්. අපි ඒ પરම්පරාවේ. කියන්නේ මම පෙම් හසුන් ලියලා තියෙනවා. මම SMS ගහලා තියෙනවා. එතකොට දැන් නමුත් අද પરම්පරාව වෙනකොට මම හිතන්නේ පෙම් හසුන කියන එක නෑ. අර තිබුණු උපේක්ෂාව, අර තිබුණු දරා ගැනීම, ඉවසීම, කල් මැනීම නෑ. දැන් එතකොට අද මේ પરම්පරාවට මේ අපි ජෙන් Z වගේ කියන කට්ටියට ඒ අයට තාක්ෂණිකව කෙනෙකුට සමීප වීමට ඉතාම ලේසි. අපිට එහෙම ලේසි නෑ. හැබැයි මේ සමීප වීමට බැරි වීම තුලම අපිට තිබුණා මේ වෙන අවකාශයක්. අපි හදාගත්ත එකක් තිබුණා. දැන් ඒක මේ අයට නෑ. දැන් ආයි බලෙන් දෙන්නත් බෑ. දැන් මේ પરම්පරාවට පෙම් හසුන් ලියපන් කියන්නේ. දැන් මේ ඒගොල්ලන්ට අහිමි වෙච්ච දේ කොහොමද ඒගොල්ලෝ ගන්න ඕනේ? ඒක මේ අවබෝධයක් තියෙන කෙනෙක් මේක බලුවොත් එයා කොහොමද ඒක තේරුම් ගන්න ඕන? ඔව්. ඇත්තටම ඒක પરම්පරාවේ දැන් අපි අයිති වුණ પરම්පරාව නෙවෙයි. අපි දැන් කතා කරන්නේ මේ ජෙනරේෂන් Z කියන එක. Gen Z. දැන් එතකොට දැන් අපේ પરම්පරාව තුල අපි බලාපොරොත්තු වුණේ අතීතයේදී ඇත්තටම අපි ආදරය කියන දේ තුල භෞතිකව. ඒ කියන්නේ පුද්ගලයා හමු වෙලා කරන කතා බහ. ආදරය මුසු හැඟීම් බෙදා හදා ගැනීමක්. කෝපය වුණත් ආදරය වුණත් එහෙම නැත්නම් මොනයම් හෝ චිත්ත වේගයක් අපි බෙදාගත්තේ සජීවීව. බොහෝ අවස්ථාවලදී. නමුත් වර්තමානයේට එනකොට ගොඩක් වෙලාවට දරුවන් තුල අපි දකින දෙයක් තමයි මේ අලුත් પરම්පරාව තුල ඒගොල්ලෝ අපි වගේ අර සමාජයට ඇවිල්ලා ඒ කියන්නේ ලයිව් කෙරෙන සම්බන්ධතා අඩුයි. තිරයන් එක්ක කෙරෙන සම්බන්ධතා තමයි වැඩි. මොකද ඒගොල්ලෝ සමහර වෙලාවට ඒ කියන්නේ සජීවීව හමු වෙලා කරන කතා බහ නෙවෙයි ගොඩක් වෙලාවට ඒගොල්ලන්ගේ ලෝකය තාක්ෂණික මෙවලම් එක්ක ගොඩ නැගෙන්නේ sannivedana මාධ්‍යයන් එක්ක. එතකොට ඒ sannivedana උපකරණ එක්ක ඇලී ගලී සිටීමත් එක්ක ගොඩක් වෙලාවට ඒගොල්ලෝ ඒ කියන්නේ ඇත්තටම ඔන්ලයින් චැටින් තියෙනවා. නමුත් ඉස්සරහට ආවහම සමහර වෙලාවට Tamanගේ අදහස් ඒ විදිහටම පළ කරන්න යම්කිසි මැලිකමක් දක්වනවා. තාක්ෂණයක කරන ගනුදෙනු වැඩි. තාක්ෂණය හරහා ඒකේ හොඳ නරක දෙකම තියෙනවා. ඒක වැරද්දක් නෙවෙයි. මොකද අපි දැක්ක ලෝකයක් දැන් දරුවෝ දකින ලෝකයක් වෙනස්. ඒගොල්ලන්ව අපිට තාක්ෂණයෙන් අයින් කරන්න බෑ. මොකද ඒගොල්ලෝ තාක්ෂණයත් එක්ක ජීවත් වෙන අය. අපිට කියන්න බෑ ආයෙ ගිහිල්ලා නේද? පෙම් හසුන් ලියන්න, ආයෙ ගිහිල්ලා මෙන්න මේ විදිහේ දේවල් කරන්න කියලා ඒ තැනට අපිට යවන්න බෑ. ඉතින් එතනදී ඒ ප්‍රේමය, ඒ කියන්නේ ප්‍රේමය තුල වෙනස්කම් ඒ කියන්නේ අපේ ජන සමාජයන් එක પરම්පරාවන් එක වෙනස් වුණත් අනිවාර්යයෙන්ම ප්‍රේමය තුල තියෙන්න ඕනේ පදනම් අනිවාර්යයෙන්ම පැවතිය යුතුයි. මොකද ප්‍රේමය කියලා කියන්නේ ඇත්තටම සුනිල් ආරියරත්නයන් කිව්වේ ප්‍රේමය නම් මනුදම් නේද? මනුදම් එක්ක ගොඩ නැගුණු දෙයක්. මනුදම් සුරැකුම් නිති. එතනය සුරලොව නම් නේ ප්‍රේමය කියලා කියන්නේ මනුෂ්‍ය ධර්මය. මනුෂ්‍යත්වය ආරක්ෂා කරන තැන. මොකද දැන් වර්තමානයේ දැන් අපි කතා කරන්නේ තාක්ෂණය එක්ක කරන ගනුදෙනු එක්ක ගොඩක් වෙලාවට ප්‍රේමය බිඳ වැටුණු අවස්ථාවලදී කරන පහර ගැසීම වෙනස්. ඉතින් එතනදී තාක්ෂණය ඕනේ තරම් වර්තමානයේ අවභාවිතා කරන අවස්ථා හඳුනා ගන්න පුළුවන්. තාක්ෂණය මිනිසාගේ දියුණුවට උදව් වෙනවා වගේම මිනිස්යාගේ පැවැත්මට ගරුත්වයට ලොකු අභියෝගයක් වර්තමානයේ තුල එල්ල කරන්න සමත් වෙලා තියෙනවා. ඔන්න ඔය අතර ගැටුමත් ඇත්තටම මේ પરම්පරා වෙනසත් එක්ක අපිට හඳුනා ගන්න පුළුවන් තත්වයක්.